සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරමින් අද මම ඔයත් එක්ක කතා කරන්න සූදානම් වෙන්නේ පුංචි දෙයක් පිළිබඳව. මොකක්ද කියලා ඔයාට හිතෙනවා ඇති. මම කතා කරන්න මෙන්න මෙහෙම ආරම්භයක් ලබා ගන්නම්. හැමෝම ජීවිතේ විවිධ අවස්ථාවලදී විවිධ වූ තීරණවලට එළඹෙනවා. ඒ තීරණ නිසා සමහර අවස්ථාවලදී අපි නොසිතූ විදිහට ජීවිතේ ඇද වැටෙන්න පුළුවන්. ඒ වගේම සමහර අවස්ථාවලදී ජීවිතේ හින්නි පැත්තට ගමන් කරන්න අවශ්‍ය කරන මූලික අඩිතාලම එහෙම නැත්නම් අපි කියන්නේ අත්වැල ලබලා දෙන අවස්ථාවක් වෙන්න පුළුවන්. මේ විදිහට ජීවිතේ ගන්න තීරණ අපිව මාර්ග දෙකකට යොමු කරන්නේ කොහොමද? නිකන් ඔයා හිතලා බැලුවද? ඇයි මෙහෙම වෙන්නේ කියලා? මේකට බලපාන හේතුව තමයි අපි ගන්න තීරණ සෑම විටම තමන්ගේ අනාගතය පිළිබඳව ස්වාධීනව හිතලා ගන්නේ නැතිකම. යම් අවස්ථාවකදී අපි අපේ අනාගතය ගැන තනිව ස්වාධීනව හිතලා ගන්න තීරණ අනිවාර්යයෙන්ම අපේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය කරන මාර්ගය අපිට පෙන්වලා දෙනවා. මේක වර්ධවා වටහා ගන්න එපා. ඒ කියන්නේ ආත්මාර්ථකාමීත්වය නෙමෙයි. මේක ඇත්තටම තමන්ගේ යහපත වෙනුවෙන් ගන්න තීරණයක්. දවසක ඔයා වටේ ඉන්න හැමෝම ඔයාට හිමි වෙනවා. ඒ වගේම හැමදාමත් ඔයත් එක්ක ඉන්න හෙවණැල්ල පවා ඔයාව අතහැරලා දාන දවසක් එනවා. එහෙනම් මෙහෙම ඔයාගෙන් හැමෝම අයින් වෙලා යනකොට ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න ඔයාට අවශ්‍ය කරන එකම අත්වැල තමා නොපසුබස්නා උත්සාහය සහ දැඩි අධිෂ්ඨානය. ඒ වගේම ශක්තිමත් හිත. ඉතින් මේ ශක්තිමත් හිත ගොඩනගා ගන්න නම් අපේ සිතුවිලි සෑම විටම යහපත් කරගන්න ඕනේ. ඉතින් මේ යහපත් බලාපොරොත්තුවත් ඔයාට සිතන්න මාර්ගයක් යොමු කරමින් අදට අපි කතාව මේ විදිහට නැවතීමේ තිතක් තියන්න සූදානම්. නැවත දවසක ඔයාට අලුත් බලාපොරොත්තුවක් සමග මම එකතු වෙනවා.